අපේ අම්මට තාත්තට මචං තරුවට නැති පුකේ අමාරුව මූටයි. ආ තියෙන්නේ මචං අර සඳූ කියන නම ගෑවුනත් ඉතින් මචං අර අපේ කොල්ලෝ ටික ගිහිල්ලා බලනවනේ මූට තියෙන්නේ. ඈ මූ මගේ ළමෙක්ද බං? කියන්නත් බෑ බැයි. තරලම ඔච්චරයි. මට කවුරු බැන්නත් මට මොනවා කිව්වම මං ඌත් ඒ කතා කරන්නේ නැතත් උඹට ඇති පුකේ අමාරුවක් නැහැ. ආයේ මගේ කන්ටෙන්ට් දාන්න එපා. මගේ නම ගාවලවත් දාන්න එපා. ඔයා මගේ දාලා තියෙන කන්ටෙන්ට් ඔක්කොටම මම අනිවාර්යයෙන්ම මං මේ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මොකද වෙන්නේ? කට්ටිය ෂෙයා පාරක් දාමු. කට්ටිය ෂෙයා පාරක් දාමු. සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු මචං. කට්ටිය ලයිව් එකට ලයික් එකක් දාමු. අපේ කොල්ලෝ ටික මොකද වෙන්නේ? ඕඩරේ මොකද වෙන්නේ කොල්ලනේ? මොකද වෙන්නේ? මචං කට්ටිය ෂෙයා පාරක් දාමු. සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු. කට්ටිය ලයිව් එකට ලයික් එකක් දාමු. අපිත් එක සෙට් වෙලා ඉන්න සෙට් එක කැප්ෂන් එකේ කියලා දානවා. අඩේ ඇත්ත බං කැප්ෂන් එක දාන්න හිතුවේ හරිද? අද ඇත්තටම මචං බයින් අදහසින් නෙමෙයි ආවේ. මට තේරෙන්නේ නෑ බං මේ ඇයි මෙහෙම views හිඟා කන්නේ කියලා. බං සිරාවට තව එකෙක්ට බැනලා හරිද? දැන් ඌ කියනවා මචං මේ අපේ අම්මටයි තාත්තටයි මේ මගේ වයිෆ්ටයි මචං බැනපු එක එක්ක මං ගෙන්නලා මචං ලයිව් එකේ කස්ටම් දුන්නලු ඌව ෆෝම් කරාලු. ඉතින් අපේ අම්මට තාත්තට මචං තරුවට නැති පුකේ අමාරුව මූටයි. ආ තනිකර තියෙන්නේ මචං අර සඳූ කියන නම ගෑවුනත් ඉතින් මචං අර අපේ කොල්ලෝ ටික ගිහිල්ලා බලනවනේ බං. ඇයි මේ මොකද්ද මේ බයින්නේ ඇයි කියලා. ඌට බැනලා වැඩක් නැහැ බං. අඩු මොලයට බැනලා වැඩක් නැහැ. හරිද? උන්ගේ අයියා මහ ගොනා. ඌ එක්ක කියලා දෙන්න ඕන මචං මේ දැනුවත් තේරුමක් තියෙන එකෙක් නම් ඌ කියලා දෙන්න ඕනේ. හරිද? වැඩක් නැහැ කතා කරලා මොනවාද බං කියන්නේ මූට බැනලා වැඩකුත් නැහැ. සුනාමියෙන් පස්සේ මෙලෝ රහක් නැති එකෙක්. සුනාමියෙන් පස්සේ හැමෝම ඔහොම නැහැ. තම හරක් ඉන්නවා මචං. ඒ සම හරක්ගෙන් එක හරකෙක් තමයි ඔය. හරිද? ආයෙ මං ඔය ගැන කතා කරන්නේ මගේ chat එකේ මචං. වාන්රය ගැනවත් මචං මගේ chat එකේ පොන්සියෝ ගැන දාන්න බෑ කෙලින්ම කියනවනම්. හරිද? මේ කක්කි කැල්ලක් නේ බං සිරාවටම. තප්පරක් දෙන්න ළමයි. තප්පරයක් දෙන්න ළමයි. මූට මොකද්ද කියන්නේ කියහන්? බලාගෙන සෙට් එකම ළමයි මොකද්ද මූට කියන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මූට මොකද්ද කියන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න ළමයි. බලාගෙන ඉන්න සෙට් එක ළමයි බලාගෙන ඉන්න සෙට් එක බලාගෙන ඉන්න සෙට් එක බලාගෙන ඉන්න ඔක්කොම ඌට මොකද්ද කියන්නේ? අඩේ ඌට මචං අපි හොඳින් කිව්වොත් ඌ මේ තේරුම් ගනීද? ඈ බා අපි හොඳින් කිව්වොත් තේරුම් ගනීද? කට්ටියම කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාන්න ළමයි. ඌ හොඳින් කිව්වොත් තේරුම් ගනීද ළමයි? ඌට කොහොමද කියන්න ඕනේ? මොකද්ද කියන්න ඕනේ? මොකද්ද කියන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න ඉක්මනට. මූට මොකද්ද අපි කියන්නේ හොඳින් කිව්වොත් මචං තේරුම් ගනීද? අනේ මචං මේ වෙන ස්ට්‍රීමර්ස්ලාගේ දේවල් දාන්න එපා. හොඳින් කිව්වොත් තේරුම් ගනීද? නැත්තම් අඩු මොලේයි මචං මේ මොකද්ද? උන්ගේ අඩු මොල ලොකෝ අයියයි මචං දෙන්නා මචං අනේ වන්දවා. මේ අපි 300k කම්ප්ලීට් කරා ළමයි. හරිද? මේකේ අපේ සෙලිබ්‍රේෂන් එක කරන්න ළමයි සෙන්සුරාදා. හරිද? මේකේ සෙලිබ්‍රේෂන් එක කරන්නේ සෙන්සුරාදා. රුපියල් 20-30000ක සමහරක් කෙන 50000ක වෙන්නත් පුළුවන්. කීයක වෙයිද කියලා දන්නේ නැහැ. හරිද? කීයක වෙයිද කියලා දන්නේ නැහැ. සෙන්සුරාදා දෙනවා ලොකුම මචං ගිව්අවේ එක සහ එදාට තමයි අපේ සෙලිබ්‍රේෂන් එක තියෙන්නේ. හරිද? හොඳින් කියපම් බැනපන් යකෝ. හොඳින් කියමු. මල්ලි. දැන් මූට බැන්නනේ බං අපි මේ ටිකේ. මල්ලි. අනේ අඩු මොලයෝ. හරිද? උඹ පොඩ්ඩක් මචං වයසට හරියන්න කතා කරන්න ඉගෙන ගනින් මුලින්ම. හරිද? දැන්
එහෙම කියන්න හේතුව මේ කුණුහරුප කියන එකවත් එහෙම නෙමේ. අර ගොම් පාට් පෙන්වන සීන් එක නතර කරපන්. වයසට. දැන් අවුරුදු මම හිතන්නේ 16ක් 18ක් විතර ඇති නේද මන් දන්නේ. මේ අර ගොම් පාට් පෙන්වන එක මේ ඉඳපන්. ඔව් බං මලින් හේෂන් අපි බයින්නේ මොකුත් නෑ බං. මට මේ අර මට කියන්න උවමනා උනේ මේ කෙලින්ම කියන්න තියෙන කියන්න. මගේ අම්මට තාත්තට හරි මචං තරුවට හරි කවුරු හරි බැන්න කියපන්කෝ. හරිද? හරි. ඌ මචං මේ මම ඌ ඒ බැනපු එකත් මං කතා කරා. දැන් මූට තියෙන පුකේ අමාරුව මොකක්ද කියන්? අපි අම්මටයි තාත්තටයි නැති අමාරුවක් නේ බං මූට තියෙන්නේ. ඈ මූ මගේ ළමෙක්ද බං? කියන්නත් බෑ බයි. තරු බලනවා මන් දිහා. හැබැයි නෑ මචං නෑ. මං වගේ මචං කියන්නේ. අර ලස්සන එතන පොඩි කතන්දරයක් තියෙනවා මචං. බාබකියු මොකද්ද? ගල්ලඟුරු කෑල්ලක් සීන් එකක් තියෙනවා මචං. එතකොට මේ මගේ සීන් එකක් වෙන්න බෑ. හරිද? ඉතින් කියන්න තියෙන්නේ සරලවම ඔච්චරයි. මට කවුරු බැන්නත් මට මොනවා කිව්වා මං ඌත් ඒ කතා කරන්නේ නැතත් උඹට ඇති පුකේ අමාරුවක් නැහැ. ආයේ මගේ කන්ටෙන්ට් දාන්න එපා. මගේ නම ගාවලවත් දාන්න එපා. ඔයා මගේ දාලා තියෙන කන්ටෙන්ට් ඔක්කොටම මම අනිවාර්යයෙන්ම මං මේ කොපිරයිට් ක්ලේම් කරනවා. කොපිරයිට් නෙමෙයි ස්ට්‍රයික් කෙලින්ම. YouTube community guideline එක පොඩ්ඩක් කියවලා බලන්න. YouTube ස්ට්‍රයික් 3ක් වැදුනොත් channel එක යනවා. හරිද? මේ ඔන්න කියලා තියන්නේ. ආයි කියන්න එපා නේ මේ ස්ට්‍රයික් 3ක් වුණා channel එක නැතුව ගියා. අරකයි මේකයි පම්පෝරි ගහන්න එපා. මම මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ ෆීල්ඩ් එකේ අවුරුදු දැන් 6කට කිට්ටුයි. ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි. ස්ට්‍රයික් 3ක් වුණොත් channel එක යනවා. හරිද? ස්ට්‍රයික් 3ක් වුණොත් channel එක යනවා. ඉතින් ඔන්න කියලා තිබ්බා. ආයි තරහ වෙන්න එපා පැංචෝ. හොඳින්ම කියලා තිබ්බා. හරිද? හොඳින්ම මතක තියාගන්න. හරි. තව චුට්ටක් බයි මුළු කොල්ලෝ කියනවා. හරි තව චුට්ටක් බයිමු පොඩ්ඩක් ඉදපන්. මේ Yeah.